භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා මේ භූමියේ. ආකාශයේ දිවි දේවතාවෝ සුමන සමන් දෙවියන් මේ ලක්දිරමේදී ධර්මය අහලා අවබෝධ කරගන්න පින්න බුදුරජාණන් වහන්සේ උන්ට දහම් දෙසුවා. දෙවියන් ධර්මය අවබෝධ කළා. මහානුභාව සම්පන්න ශ්‍රීමත් සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළා. ශාසනයේ උරුමකාරයෙක් වුණා. ඒ සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට තමයි භාග්‍යතුන් වහන්සේ කීස ධාතුන් වහන්සේ ලබා දුන්නේ. භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තයේ සිරසේ පිරිමැදිනකොට උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ කීස ධාතුන් වහන්සේලා මිටක් වැඩම කළා. නිල්ම නිල් පාටයි. දිස්නයි විහිදෙන ආලෝකයක් තියෙනවා. උතුම් රන් කරඬුවට වඩමා ගත්තා. බුදුරජාණන් වහන්සේ සම්බුදු සසන පවතින තුරු මේ ලක්දිරණට බුද්ධානුභාවයේ පතුරුවා දෙවියන්ටද සියලු යහපත සලසා වැඩම කළා. දුරුතුපුම් පොය දවසේ එදා ඒ කේස ධාතුන් වහන්සේලා රැගෙන ඒ සුමන සමන් දෙවියන් අద్භූත දෙයක් කළා. ධර්මයේ උරුමකාරයෝ පමණක්ම කරන දෙයක් කළා. මේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ මසුරු නැති හිත බලන්න. Tamanට ලැබුණ වස්තුව මේ ලක්දිරණේ මේ දූපතේ භූමිය මතම තැන්පත් කළා. අනාගතේ බොහෝ දෙවි මිනිසුන්ට වඳින්න. Tamanගේ විමනට ගෙනිච්චේ නෑ. මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන සත්‍රුවන් ඇතුරුවා. ඒ මත ඉන්ද්‍රනීල මාණික්‍ය මත ශ්‍රීමද් ධාතු කරඬුව තැන්පත් කරලා නිල්ුවන් රශ්මිය විහිදෙන නීල මාණික්‍ය කරඬුවකින් වැහුවා. රියන් 7ක් උසයි. එතකොට මේක මහා වනේ මහා නාග වනේ කියන්නේ ඇත්තුන්ගේ කුංචනාඩ පැතිරෙන නාමල් සුවඳ විහිදෙන මහා නාග වනය. ඒ විදිහට දෙවියන් වන්දනා කළා. අදටත් තියෙනවා ඒකාන්ත වශයෙන් මේ සෑගැබ තුළ නිල්වන් මාණික්‍ය සෑය අදටත් තියෙනවා. දෙවියන්ගේ දෙව්ලොව, බඹුන්ගේ බ්‍රහ්ම ලෝකේ, මනුලොව කේස ධාතු සෑය කියලා කියන්නේ මේ උතුම් මියුගුණ මහ සෑයට. මේ තමයි ඒකාන්තයෙන්ම කේස ධාතු මහ සෑය. ඉතින් බුදු කිස නිමකොට තථාගතරන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාවදාලා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාලවන උද්‍යානයේ රම් දෙනේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සඳුන්දර සෑයේ මාණික්‍ය රශ්මියෙන් දැවුනේ. දෙවරු චිතකේ වටා මණික් තිබ්බා කියනවා. මේ මණික් වල රශ්මියෙන් තමයි ඉබේම චිතකේ දැල්ුණේ. සඳුන්දර සෑයේ බුදු ශ්‍රී දේහය දැවෙද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය ප්‍රඥාව දායාද කරගත් සරබු මහරහතන් වහන්සේ ඒ ඇවිලෙන චිතකේ තුලට වැඩම කළා. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බිඳි බිඳි යන ධාතුන් වහන්සේලාගේ ග්‍රීවා ධාතුව වැඩම කළා. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මගෙන සුදු අංග රශ්මිය වේදෙනවා. ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ පෙරටු කරගෙන හංස පෙළක් වගේ 500ක් මහරහතන් වහන්සේලා මේ ලක්දිරණට වැඩම කළානේ. පුදුම සහගතයිනේ. සම්බුදු ශ්‍රී දේහය දැවිලා ගිනි නිවෙන්නත් කලින් රහතුන් මෙහි ධාතු වඩම්මනවා. මේ ලක්දිරණ පින්බරයි. මේ ලක්දිරණ බුද්ධ ශාසනයකට වෙන්වෙච්ච දූපතක්. ඊට පස්සේ නිල්වන් ස්තූපයේ අරහත් විරදීන් ඔසවා කේස ධාතුන් වහන්සේලා තුල 45 වසක් පුරාවට දෙසූ බණපදයක් ගානේ සෙලවුණ ඒ උතුම් ග්‍රීවා ධාතුන් වහන්සේ මේ උතුම් සෑරදානන් වහන්සේගේ ගර්භයේ නිල්වන් සෑයේ ඇතුලේ කේස ධාතුන් වහන්සේ ළඟම තැන්පත් කළා. තම ශිෂ්‍ය සාමණේර රහතන් වහන්සේලා හිමාලයෙන් රැගෙන එලිඟිතෙල් පාටට තියෙන ගල් වර්ගයක් නේද වර්ණ පාසානේ. එයින් අරහත් ඉරිදියෙන් කළ ස්තූපය අර නිල්වන් සෑය වට වෙන්න කළා. උට තවත් සෑයකට උඩින් සෑයක් හදන එකට තමයි කියන්නේ කාංචුක. ඔන්න ඒ ස්තූපේ වට කළා 12 රියන් උසට ස්තූපයක් කළා. දෙවරු දිව්‍ය මල් වලින් දිව්‍ය සුවඳින් දිව්‍ය තූර්ය නාදයෙන් අනේක ප්‍රකාර උත්සව පැවැත්වුවා, පූජා පැවැත්වුවා. මේ භූමිය ආනුභාව සම්පන්නව බොහෝ දුරට ආලෝකයෙන් පැනී ගියා.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීම වදාළන සක්දිවිඳුනි බුද්ධ ශාසනය පවතින්නේ ලක්දිරනේ. ඒ නිසා ලක්දිරන රකින්න ඕන. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේමයි විජය කුමාරයා ලංකාවට පැමිණේ. ඔහුගෙන් තමයි මනුස්ස පරම්පරාව බෝ වෙවි යන්නේ. ඊට කලින් මිනිස්සු මෙහි ආවා. ඒ මිනිසුන්ට ආයුෂ නැහැ. පරම්පරාවක් බෝ කරන්න බෑ. ඒ නිසා යකුන් විසින් කන ලද විජය කුමාරයාට කලින් ලංකාවට පැමිණි මිනිසුන්ගේ ඇටකටු ලංකාවේ හැමතැනම පැතිරලා තිබුණා. ඒ යක්කෝ ඒ මිනිසු වෙරළදින්ම කනවා කියලා එකක් නැහැ. මේ ලංකාවේ ඕන දැනක ගෙනල්ලා කනවා. ගල්ගුවාවකාරී ආපු නැව් මෙහෙම උස්සල විසික කළා. ඊට පස්සේ විජය කුමාරයා ඇතුළු පිරිස සක්දිවිඳුන් රැක්කා. ඊට පස්සේ පින්වත්නි ඔන්න මනුෂ්‍ය පරම්පරාව ඇති වෙලා අපගේ මහා කල්යාණ මිත්‍ර අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිරණට වැඩම කළා. අනුරාධපුරේ රහතන් වහන්සේලාගෙන් පිරී ගියා. මිහිඳු මහරහතන් වහන්සේ සංඝයාට වදාලා ප්‍රියායිස්මතුනේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවා ධාතු කීස ධාතු සෑය නියුගුණේ තියෙනවා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අරහත් සංඝ පරපුරත් එක්ක ඇවිල්ලා වන්දනා කළා. ඔන්න ග්‍රීවා ධාතු සෑයේ මිනිස්සු දැනගන්න විදිය මම මේ කියන්නේ. මේ වෙනකොට දේවානම්පියතිස්ස රජුරුවන්ගේ මල්ලි උද්දචූලාභේ මහානාග රජුරෝ රුහුණි රාජ්‍ය පිහිටවගෙන මේ භූමිවල ඇවිදිනවා. ඇවිදිනකොට දැක්කා සංඝයා වඳිනවා එක තැනකට. ඒක හරි පුදුමයි. රහතන් වහන්සේලා වඳිනවා. එහෙනම් ග්‍රීවා ධාතු සෑය ඉස්සල්ලාම මිනිස්යන්ට ප්‍රකට කෙරෙහි කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. මහාවංශ වෙනවම තියෙනවා ග්‍රීවා ධාතු සෑය මේ ජනයාට පිහිටුවා කියලා. ඒ වුණාට කාටවත් මේ ගුණ සෑය ළඟට එන අයට මිහිඳු මහරහතන් වහන්සේ මතක් වෙන්නේ නැහැ. මක් කරන්නද? ඊට පස්සේ ඒ රජුරෝ බලාගෙන හිටියා. හවස් කාලේ වුණා. ආලෝකය මෙතනින් විහිදෙනවා. ඒ විසිහඬ ඇහෙනවා. දිව්‍ය සුගන්ධය පැතිරෙනවා. ඒ රජුරෝ වනේ අතරින් ඇවිල්ලා රහතන් වහන්සේලකින් අහලා තිනවා ස්වාමීනි කුමක්ද මේ තැන කියලා. ඊට පස්සේ රහතන් වහන්සේලා රජතුමාට කියලා දෙනවා මේ තමයි ග්‍රීවා ධාතු සෑය. මහා කීස ධාතු සෑය. අනේ සාදු සාදු කියලා මා හරස. එතකොට මේ ගුණ සෑය ඉස්සල්ලාම වැන්දි රහතන් වහන්සේලා. ඊළඟට රජවරු. ඒ රජතුමා විසින් කළු ගලින් පාෂාණයෙන් තමයි තිසිරියන් උසට සෑය හැදෙව්වා. එතකොට මේ උතුම් සෑය ඉස්සල්ලාම කළේ දෙවි කෙනෙක්. ඊළඟට රහතන් වහන්සේ නම. ඊළඟට රජ කෙනෙක්. දෙවි කෙනෙක්, රහතන් වහන්සේ නම, රජ කෙනෙක් කරපු තුන් සෑයක් එකට තියෙනවා.